සභාපතිතුමා සභාපතිතුමා යා කකුපිට ගියාද හොඳන්නේ සභාපතිතුමා කකුපිටන්නට ගිහිල්ලා ගන්න ලාංකෝ මේ ගවයෝ දෙන්න තාම නෑනේ කවදාවත් හරියට වැඩක් කරන්නේ නෑනේ ඒකට ඇත්ත අංකල් ඔය මුන් දෙන්නා පන්ලි වල වෙන දෙන්නෙක් දාන්න ඕන ඒකත් මේ අපේ උන් අම්මට සිරිමල් ඒක නම් ඇත්ත ගිය පාරත් බම් බඩු ටික ඔක්කොම දිනපෙවුන්ගේ ගෙවල් වලට වැඩි උන් දෙන්නා ගෙවල් වලට නේ ගියේ බා ඒක නම් ඇත්ත බං උන් හිතන් ඉන්නවත් අපි බූරෝ කියලා දන්නේ නැහැ. ලොකෝේ සින්දු පුටක් තියනවා අනේ උඹේ ජිද්දුව තියාගනි මෝඩයාකා. සභාපතිතුමා ඕ මොකෝ මං බෙරියල් දෙන්නේ වරෙන් මං උඩා තමයි යකෝ පරක්කුල ඇත්තේ අද අවුරුදු 3 ගැන කතා කරන්න තියෙන්නේ කට්ටිය ඇවිල්ලා ඇත්තේද අම්මට දිරිනවනේ ඕන් දැන් උඹ කියද්දි තමයි මතක් වුනේ මේ පිට කකා ඉඳලා හරියන්නේ නැහැ යන්න කලින් සුපිරි රාටියක් රා නෙවෙයි බං අරුන් ටික අපිට දැන් කැරලි ගහලා ඇත්තේ අපි දෙන්න පන්නන්න යමන් ටක් ගාලා පරක් වෙන්න කලින් අම්මා බං මැරුණත් දාලා යන්නේ නැහැ මේ සභාවෙදි ගමන පොඩ්ඩයි හිටා රාපොල් කට අරගෙන මේ ගයි සුපිරි වඩුවා අපි දෙන්නට විතරයි බං ඕක කරන්න පුළුවන් කවුරු මොනවා ගුවම් මම නම් යන්න ඔය ලේකම්කම දාලා මේකේ සැප දන්නේ අපිනේ බං කොමිටාංග රාපොල් කට්ටකුත් ගහලා උන් ගාවට යම නැත්තම් උන්ට ෆේස් කරන්න බෑ පංකාතු පහයි බං රාටික වැඩි වෙලාවක් යන්න කලින් යන් යල්ලේ කන්තුමා අද කරමු අවුදුස්සේ අද නෙවෙයි බං අවුරුදුසේ අද තියෙන ඒ ගැන කතා කරන්න අම්මලා සීරියන සොරි වෙන්න ඕනේ පුතා මේ ඉුවේ නෑ වගේ යම නැත්තම් අරුන් ටිකට දාලා පන්නනවා ඕකේ මිස් ලේකන් අපි යන් ඔයාගේ ඉදිරියට වැඩේ කරමු ඕඩ යකෙක්නේ මම මිස් නෙවෙයි යකෝ මිස්ටර් සොරි වෙන්න ඕනේ ඕකේ මිස්ටර් ලෙට්ස් ගෝ යමන් සමිතිය පටන් ගන්නත් දන්නේ දන්නව නැත්නම් ඕකුන්ගේ කතා පරක් වුණාට පස්සේ මට එපා වෙන්නේ ඕකුන්ගේ කියවිල්ල තමයි ලොකෝේ සින්දු පොටක් දාන්න ඒ උඹට එකපාරක් කිව්ව ඔය මගුල් එපා කියලා මට හරිද? ආයි කියන්නේ උඹට. හරිද එකපාරක් සිංහලෙන් කිව්වම එපා කියලා මන් දෙන්නේ නැතු ඉන්නවනේ අම්මට සිරි කට්ටිය ඇවිල්ලා ඉන්නේ බොසා මේ වෙරි ගතියක් පෙන්වන්න නැතු යන් ඈ ඕකේ I am ready let's go උන් එනවා මල හොන්තු දෙක බලහල්ලා ගානක් කරන්න නැතු වෙන විදිය ඔව් ඔව් බං උන් දෙන්න කවද්ද වෙලාවට වැඩ කරේ. ඔය ඇයි බං? සින්දු පොටක් දාන්න දීපන් ඔක්කොම ටික දීපන් මං දාන්නම්. ආයු නෙවෙයි පායු වැඩේ පටන් ගමු එක්කම කරලා වටනවා සභාපතිතුමා අපිට ගෙවල් වල වැඩ නැහැ කියලා හිතුවද? හොඳටම පරක් වෙලා තියෙන්නේ. කලින් පට්ටයක් ගන්නවා එකමුතු තරුණ ගැන සමිතියට ඔයාලා ආදරෙන් පිළිගන්න අද අපේ මාතෘකාව වන්නේ සූර්යා මීන රාශියේ මේසට රෙන්ජව සතුට වෙනුවෙන් අද දිනේ අවුරුදු 20ක් පැවැත්වීමට අපි සාකච්ඡාවක් පවත්වනවා. ආඩ බම් මේ කියවන්නේ මේසෙන් සූර්යයා මේ මීනට යන්න මේ මොන මගුලක්ද බම් මේ කියවන්නේ එතකොට මේ අවුරුදුස්සේ ගැන කතා කරන්න නේද අපි ආවේ ඔකේ සින්දු පොට දෙන්න උඹට මං ආයි කියන්නේ නැහැ. මේ අන්තිම පාට කියන්නේ ඈ. මේකයි කාරණාව ගිය පාර වගේ මේ පාර ලොකුවට ගාණක් එකතු කරගන්න බැරි මොකද මිනිස්සු ගොඩාක් ඉන්න ආර්ථික ප්‍රශ්න එහෙම කියලා බෑන් සභාපතිතුමා පොඩි බජට් එකක් උනා හදලා ඔය වැඩේ කරන්න ඕනේ. මම පොඩි ලයිස්තුවක් හැදුවා අර මේ විතර පාස් කරන එක තියෙන්නේ ඒක මේ ගමන ඕනේ නෑ ඒ මොකද ඒ සභාපතිතුමා විතර ගණන්නේ හරියට හරි ඒ ගුණට අපි බැලුම් බෝලට වතුර පුරවලා ඒක අල්ලමු ලෝ බජට් වැඩේ ෂේප් ඒ කියන්නේ මොකක්ද සභාපතිතුමා මේකනේ වැඩි දැන් ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ ගමන යන්නේ ඉතින් අපිට කරන්න පුළුවන් අඩුම බජට් එකෙන් මේ වැඩේ කරමු අපේ ගෙදර කරන දේක් මං කියන්නේ අපේ ගෙදර ළමයි දෙන්න ඉන්නවනේ ළමයි දෙන්නට මම කරන්නේ පනිස් ගෙඩියක් ගෙනල්ලා ඒක දෙකට කපලා උන් දෙන්නට දෙනවා දෙකින් විතර මල්ල පෙරේ දෙන්නේ මේක අමිටත් කණ්ඩ වෙන්න යන්නකො තව යෝජනාවක් තියෙනවා අර සැඟුණු අමුත් හොයන්න ඉන්නේ ඒකට අපි කට්ටියකින් රුපියල් 20 ගාණ එකතු කරමු ඊට පස්සේ බීම බී ඉන්නවා ඊඩි බොනවා ටොයිලට් එකට යනවා රටේ නැති බයිලා ගියමු අන්තිමට මෝ හොයාගන්න බැරුණා ගියමු කට්ටියට හරියටම හරි ලෝ බජට් පැරේසේ ඔය ඔයාලට තේරෙනවද මේ සින්දු පොට දෙන්න බෑ තොට මම මේක අපි විතරයි දන්නේ
වෙන කාටවත් දැනගන්න තියන්න එපා. තේරුණාද? අවත්තුමා විස්ස මදි නේද අපි ඔක 50ක් විතර කරලා ගමුද? 10000ක් පුතා. ලෝ බජට්. උදාරුස්ස. ඒ කියන්නේ සැඟුණ මුත්තගෙනුත් අපිට ගාණක් එනවා. මනිස් භාගයයි සංගුණ මුත්ත. ලෝ බජට් වැඩේශී. බාබතුමා අර ගිය පාර වගේ ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කරන එක මේ ගවන වෙන එකක් නෑ නේ. ඇයිද මොකද උනේ ගිය පාර? මතක නැද්ද ගිය පාර ගස්ල පොඩි යට ගණන් කරන්න කියලා වෙච්ච දේ බලාගෙන හිටියේ මොකද්ද උනේ ඇත්තටම? නේද? අපේට 500ක් විතර තිබ්බා. මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒක 120යි තියෙන්නේ කියලා ලේකම්තුමාගේ ඉස්සෙල්ලා හිටිය ගෑනිට. ඒක දැක් ගරන් දුන්නා. අපි ඒක දන්නේ නැහැ කියලාද හිතුවේ? ලොකයි මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කියපන්? පොඩ්ඩක් නැහැ. තොට මම ඇයි අර බිත්තරල්ලන්ට කපල් 20කට කොහොද එන්නේ කියලා මේ කපල් 10ක් නේ අර තරෙන් කරේ. ඇයි ඉතුරු දායකෝ? හැයි මතක නැද්ද ඒකෙන් 10ක් ඔබතුමාලා ගෙදරනේ හරි හරි ඉතින් ඔය පොඩි පොඩි ඔය ඩම් ඩුම් වුණා. අනිත් ඒවා හොඳට තිබ්බනේ. ඇයි මතක නැද්ද ලේකම්තුමා පොල් ගෑවා? ඔව් ඔව් පොල් ටික නම් ඔක්කොම ගෑවා. ඔක්කොම ටික ලේකම්තුමාලා ගෙදරනේ. ඊට පස්සේ ආවද සම්බෝලේ පාඩුවේ ගෙනාවා. නිකන් ලේකම්තුමා ගෙනාවා. හරි. ඒවා හරි කියමුකෝ. අවුරුදු කුමරිගේ හැම මොකුත් ප්‍රශ්නයක් උන්නේ නෑනේ. ඒක ලස්සනට ගියානේ වැඩි. ඒක මතක් කරලා දුන්නක හොඳයි සවත්තුමා හැබැයි අවුරුදු කුමාරට දුන්නේ 10000ක් නේද? ඔව් ඉතින් හරිනේ. හරි නෑ වැරදි මට ජෝර්ලි කඩේ මුදලාලි හම්බුණා මට මිනිහා කිව්වා රුපියල් 35000ක් දුන්නා කියලා අවුරුදු කුමාරට සභාපති ඒගොල්ලෝ දුන්න 25000 ෂොට් එක. අපි මේ දැනගෙන නොදන්නා වගේ ඉන්නේ. අපට උඩු ඌ යකාගේ සභාවතින් ලොකු අයියේ. ඒකනේ බලපංකෝ මුගේ වැඩ. ඒකනේ මේ ලොකු අයියේ. ඉඳු පොඩ්ඩක් නැහැ. තොට මම මේ සභාවත්තුමා මං කියන්නේ හිටියේ මේ ගිය පාර ගෙනාපු වීඩියෝ ටීම් එකේම ආගෙන්න එපා ඈ එහෙමකෝ ඔය. ඇයි අවුල්ද? අවුල් නෙමෙයි පවුල් පිටින් බලන්න බෑ ඒ වීඩියෝ එක. ඇයි අනේ එහෙම කියන්නේ? හොඳට තිබ්බනේ වීඩියෝ. හොඳට තිබ්බා රෙද්දා. අර බයිස් කෑම එහෙම යටින් ෂූට් කරලා තිබ්බේ. අයි අර මේ පොල් ගාන එක ඒකත් යටින් අරන් තිබ්බේ. බලන්න පුළුවන් ඒ වීඩියෝ. ඒ විතරක්ද? අර කොට්ට පොර ගහන එක වීඩියෝ කරලා තිබුණා. මේ මිනිස්සු සරන් ඇඳලා කොට්ට පොර ගහන්නේ. ඔක්කොම යටින් අරගෙන තියෙන වීඩියෝ. ඒවා බලන්න පුළුවන්ද අයියෝ සංසාරේ. හරි. ඒවා ආයි කිසි දෙයක් වෙන්නේ නෑ. මේ අහන්නකෝ. මම අපේ අවුරුදු උසේට අනුග්‍රහකයෝ ටිකක් අල්ලන්න කියලා බැලුවේ තරඟ වලට. මොකද හිතන්නේ අදහස ගැන? කියන්න බලන්න සභාපතිතුමා මේ පාරත් හරියට වැඩේ කරලා තියෙනවද කියලා බලන්න ලිස්සන ගහට මම ග්‍රීස් කම්පැනියක් ඇල්ලුවා. හැබැයි මෙහෙම. ඒ ග්‍රීස් කම්පැනියේ කොඩිය තමයි ලිස්සන ගහේ උඩ තියෙන්නේ. යා මොන සභාපතිතුමා. ඔය කියන්නකෝ. බනිස් තරගෙට මම බේකරියක් ඇල්ලුවා. හැබැයි බනිස් ගෙඩියේ බේකරිය නම ගහන්න බෑනේ. ඒක හින්දා බනිස් එල්ලන ලණුව තියෙන්නේ. ලණුව දිගේ බේකරිය නම ගහනවා. යා good job සභාපතිතුමා good job. මේ හැම දෙයක්ම මම කරන්නේ අපේ සමිතියේ අනාගතය ගැන හිතලා. බොහොම අගේ සභාපතිතුමා බොහොම අගේ. තව අර මේ පොට්ටයර කිරි කැවීම තියෙන. ඒකට මං කිරි කඩේකුත් ඇල්ලුවා. අර මේ බඳින පටිය තියෙනව නේද? ඒ පටිය ගහන්න ඕනේ අහවල් එකේ කිරි කියලා. මේ පාර නම් සභාපතිය වැඩේ හොඳට කරයි වගේ. ලෝ බජට් කිව්වට. කරයි යුගේ සාක්කුවට. ඒක නෙමෙයි ලේකම්තුමා. ගිය පාර වගේ මේ පාරත් අපිට ගමේ කෙල්ලෙක් දන් දෙන්න වෙයිද? මොකද්ද බං ඒ කතාවේ තේරුම? අය මතක නැද්ද ගිය පාර අවුරුදු කුමාරි වෙච්ච එක්කෙනා එදා රෑම ගමෙන් මිසින් වුණේ අඩේ ඒ මොනවාද? කොහෙද ඉතින්? සිහියක් තියෙන්න බෑ. අවුරුදු 100 පටන් ගන්නක් කලිය අර වැටේ සුදා කටේ ගහගෙන මෙලෝ 100ක් නැතුවනේ හිටියේ. බය වෙන්න දෙයක් නැහැ. මෙදා පාර අවුරුදු කුමරිට විශේෂ ආරක්ෂාවක් දෙනවා මං ගානේ. නෑ අපි ගානේ. ඒක නෙමෙයි ලොකු අයියේ. ඔය කිනිසර ඇත්තටම කෙල්ල ලොකෝෙන් පැනලා ගියාද? ඔව් බං. මේ ලොකු අයියේ පොඩ්ඩක් නැහැ. තොට නැත්තම් තව අවුරුදු 6ක් විතර කරද්දී ගමේ කෙල්ලෝ එක්කෙනෙක්වත් බෙහෙතකටවත් හොයාගන්න නැතිවි. අපිට මතක නැතුව අර ගිය සැරේට කලින් සැරේ අවුරුදු 20 සුගතන්ගේ කෙල්ලනේ අවුරුදු කුමාරි උනේ. ඒ කිය අර ග්‍රීස් ගහන එක කොල්ලෙක් එක්ක පැනලා ගියේ. ආයෙත් අහලා ඊට පස්සේ සුගතන් ඇවිල්ලා ග්‍රීස් කාට පොරවෙන් කෙටුවේ කේන්තියට. ඒ පාරන ග්‍රීස් කාට නැගීම නෙමෙයි මේ ග්‍රීස් කාට පොරවෙන් කෙටීම තිබ්බේ. කොයි අබාපතිය ගාඩි විලා කොලයක් හම්බුණා. ගියන් බලන්න. පොදියහන්කෝක මෙහෙට මේ බලහන් අවුරුදු 20 ලාභේ මුංගේ ගෙවල් වලට බඩු ගන්න තාලකන්නි මේ
මේ බලහල්ල මේ අම්මට සිරි අල්මාර්ගයයි කෑම මේසෙයි ඉල්ලෙන්න නැති ඇඳයි කොහොමද මුන් දෙන්න වැඩ ඒකනේ බං අතන වෙනම සමිතියක් කොච්චරද? උනා කතුකුතුම හද කට්ටිය. මේ උතර වෙනම සමිතියක්ද? මේ සභාපතිතුමා ලේකම්තුමා ඕකට තව තරගයක් අඩුයි මේ ඒක දානක් ගැන මේ අපි කතා කරේ මොකද්ද ඒ බං? නෑ මේ ඕකට ලේකනුයි සභාපති ගමාරා දුවනවා කියලා තරගයක් දාන්න. ඒක ගැන කතා කරේ. ලොකුවේ ඔය කට්ටිය හත් අය දුවන්නේ ලේකම්ටයි සභාපතිරයි ගහන්න ඒක නෙමෙයි හින්දු පොඩ්ඩක් නැහැ කොට